ඉතින් අද දවසේ අපි නාත්තන්ඩි ප්‍රදේශයට ආවා. අපෙන් විදේශගත වුණ කටාර් වලට විදේශගත වුණ අපේ සහෝදරයාගේ ගෙදරට කොහොමද සැපද කියලා බලලා යන්න. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු කොහොමද එයා හොඳින් ඉන්නවද එහෙ. ඒගොල්ලන්ගේ අම්මයි මම හිතන්නේ මල්ලි ගෙදර ඉන්නවා. අපි ගිහින් චුට්ටක් කතා කරලා බලමු. නම පුතාගේ නම මොකද්ද? මොහමඩ් සාජිද්. මොහමඩ් සාජිද්. කොහටද පුතා රට ගියාලා කීම එකෙන්? කටාර් වලට. දැන් කොහොමද හොඳට ඉන්නවද එහෙ? කොහොමද දැන් ඔයාලට ගොල්ලන්ට හැමදාම කතා කරනවද? ඔව්. ෆෝන් එකෙන්. ඔව්. හරි. දැන් ලංකාවේ මොකද්ද කරපු ජොබ් එක එයා? එයා කැම්පස් ගිහින් එකක් කරුවා. ඒකෙන් පස්සේ කිම් එකට භාරතයට ගියා. ඔව් දැන් කොහොමද හොඳ පඩියක් ගන්නවද මොන හරි දේවල් දැන් කරගත්තද එයා රට ගියාට පස්සේ? ඔව් එයා බැන්දා. ඊට පස්සේ කාර් එක කරන් තියනවා. ඒ නෝනාගෙත් දාලා. ඒකට ගොඩක් දේවල් කරගෙන තියෙනවා. හොඳ පඩියක් ගන්නවා දැන් එයා එහෙ. තව යාට ජීවිතේ මොනවද තියෙන සාර්ථක කරගන්න බලාපොරොත්තු මොනවද තියෙන්නේ යාට? තව ඉතින් ගයක් හදන්න ඕන ඉතින්. මොකද දැන් පුතා ගැන හිතෙන් සතුටුයිද? එයා තනියෙන් ගිහින් ඔය වැඩ ඔක්කොම ටික කරගත්ත එක ගැන. ඔව්. පුරා සතුට තාත්තත් නැති වුණා. ඊට පස්සේ පුතා තමයි ඉතින් දැන් අපේවත් බලන්නේ තමයි. පුතා යාගේ පවුල බලා ගන්න ගමන් අම්මගේ මල්ලිගේ දේවලුත් බලනවා. තාත්තා නැති අඩුව පුතා පුරවනවා. අද අපි ආවේ අල්ලකීම් එකෙන් කටාර් වලට ටොයෝටා ආයතනයට විදේශගත වෙච්ච සාජිත්ගේ ගෙදරට. ඉතින් දැන් මම මාත් එක්ක මේ කතා කරේ යාගේ ආදරණීය මෑණියන්. ඉතින් ඉතාමත් සංවේදී කතාවක් කිව්වා. ඔහුගේ පියා නැති වුණාට පස්සේ අද සම්පූර්ණ වගකීම දරන්නේ ඔහු කියලා. ඉතින් ඒ අතරතුර ඔහුගේ විවාහ මංගල්‍යත් ඉතාමත් ලස්සනට අරගෙන ඔහුටම කියලා වාහනයකුත් කාර්යකුත් ගත්තා කියලා කිව්වා. ඉතින් අපිට ඉතාමත් සතුටුයි. ඉතින් මේ විදිහටම තමන්ගේ වගකීම් ඉස්සරහට ඉෂ්ට කරගන්න ලැබෙන කියලා අපි අවංකව ප්‍රාර්ථනා කරනවා. හරි අපිට සතුටුයි අතරම ඒ විදිහට උදව් වෙන්න ලැබිච්ච එක ගැන අල්ලකීම් එකෙන් එයාගේ හැකියාවට අනුව රැකියාවක් හම්බෙච්ච එක ගැන වැඩි විස්තර ගන්න අපි කාලයක් ගත්ත. මං හිතන්නේ මෙයාගේ වැඩ කරන වෙලාව ඉතින් අම්මත් කියනවා මේ වෙලාවට එයා ප්‍රොඩක්ට් සම්බන්ධ කරගන්න අමාරුයි. මොකද දැන් දවල් 1යි වෙලාව. ඉතින් එතකොට ඒත් ඒගොල්ලෝ වැඩ කරන ටයිම් එක මේ. ඉතින් ඒ නිසා අපි පස්සුව අපේ ඔෆිස් එකට ගිහින් අපි උත්සාහ කරලා බලනවා ඔහු එක සම්බන්ධ වෙන්න. ඉතින් අපිට කියන්න චුට්ටක් කොහොමද එයාගේ ඉගෙන ගැනීමේ තත්ත්වය කියන්නේ කොච්චර දුරට යනකම් එයා ඉගෙන ගත්තද? මෙහෙ ඒ ලෙවල් එනකම් ඉගෙනගෙන ඊට පස්සේ අර මේකට ගියා කැම්පස් එකට. ඒ කුඩේ පිටි විශ්වවිද්‍යාලය. ඉතින් ඒක කෙරුවේ ඔටෝමොබයිල් ඉංජිනේරින් කෙරුවේ. ඔව් NVQ level 7 NVQ level 7 certificate එක තියෙනවා නේද? ඉතින් ඔයගොල්ලෝ අද දකින්න තිය ඔහුගේ අම්මගේ කටින්ම එයාගේ ඉගෙන ගැනීමේ තත්ත්වය වගේම ඔහුගේ සාර්ථකත්වය පිළිබඳව අපිට කිව්වා. ඉතින් ඕක තමයි හොඳම උදාහරණය. ඉතින් මේ වගේ සාර්ථක කතා තියෙන බොහෝ දෙනෙක් අල්ලකීම් එකේ ඉන්නවා. ඉතින් එයින් එක් කතාවක් විතරයි මේ. ඉතින් ඔයත් කැමති නම් ඔයාගේ ජීවිතේ මෙන්න මේ ආකාරයෙන් සාර්ථක කරගන්න හොඳම තෝතන තමයි අල්ලකීම් කියලා කියන්නේ. ඉතින් අධ්‍යාපන මට්ටම ඉහළ වුණත් තමන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න බැරි වුණත් ඕනම රැකියාව අවස්ථාවක් අල්ලකීම් එකේ පවතිනවා. ඉතින් අපි අපිට ආරාධනා කරනවා 30 වසරක විශ්වාසය දෙනවා අල්ලකීමත් එක්ක අත්වල බැඳගෙන මෙන්න මේ වගේ මාගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා. ඉතින් අපි ළඟදීම තවත් සාර්ථක කතාවක් එක එකතු වෙමු. එතකන් අපිට අයබෝන්. ඉතින් දැන් ඔබ මේ දකින්නේ අල්ලකීමකින් විදේශගත වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්ත කෙනෙක් බලන්න ගිය ගමනක්. ඉතින් ඒ සහෝදරයාගේ ගෙදරින් අපිට ඉතාමත් ආදරණීය ලෙස හැම ආගන්තුක සත්කාරයක්ම කළා. ඉතින් ඒ වගේම ඔහුගේ සාර්ථකත්වය දැකලා අපිට ගොඩාක් සතුට හිතුණා. ඒ වගේ කෙනෙක්ට මඟ පෙන්වන්න අපිට හැකියාව ලැබීම ගැන. ඉතින් ඉතාමත් ආදරෙන් ඔවුන්ගේ ගෙදරින් සමහර අපි ආමත් එන්නට සූදානම් වුණා. මොකද කාල වේලාවත් අපිට හරස් වන නිසා. ඉතින් අපිට ඉතාමත් සතුටුයි මෙන්න මේ වගේ අල්ලකීමකින් විදේශගත වෙලා ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගැනීම පිළිබඳව. ඉතින් අද අපි ආවේ නාත්තන්ඩිය ප්‍රදේශයට.